තාක්ෂණයට කැමති ඔයාව සාදරයෙන් පිළිගන්නවා මිස්ටර් කේෂර් YouTube channel එකෙන් අරගෙන තවත් තාක්ෂණික වීඩියෝ එකකට. ඔන්න යාළුවනේ මාස ගානකට පස්සේ අලුත් වීඩියෝ එකක් දැම්මෝ ඔයගොල්ලන්ට. ඉතින් ගොඩ ගාලකින් වීඩියෝ එකක් කරන්නත් බැරි වුණා. ඒක නිසා ඔන්න වැදගත් වීඩියෝ එකක් අදත් අරන් ආවිලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක අපි කතා කරන්න යන්නේ ඔයාගේ Facebook account එක කොහොමද ලේසියෙන්ම lock කරගන්න කියලා. ඉතින් ඔයාගේ Facebook account එක, ඒ කියන්නේ ඔයාගේ Facebook profile එක lock කරාට පස්සේ ඔයාගේ Facebook account එකේ තියෙන photos, ඒ වගේම post, videos කිසිම දෙයක් ඔයාගේ friend list එකේ නැති අයට පෙන්නන්නේ නැහැ. ඉතින් ඔයා අඳුරන්නේ නැති, ඔයා නොදන්න කට්ටියට ඔයාගේ Facebook account එකේ තොරතුරු කිසිම දෙයක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේකෙන් ඔයාගේ privacy එක ගොඩක්ම ආරක්ෂා වෙනවා. ඒ වගේම ඔයාගේ Facebook account එක hack වෙන්න තියෙන සම්භාවිතාවයත් අඩු වෙනවා. ඉතින් මේ විදිහට profile එක lock කරගත්තට පස්සේ ඔයාගේ Facebook account එකේ තියෙන දේවල් ඔයාගේ friend list එකේ ඉන්න අයට විතරයිම පෙන්වන්නේ. ඉතින් වෙන කිසිම කෙනෙක්ට ඔයාගේ නම search කරා කියලා post මුකුත් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේක ලේසියෙන්ම කරන්නේ කොහොමද කියලා අද වීඩියෝ එකෙන් අපි කතා කරනවා. ඉතින් වීඩියෝට යන කලින් වීඩියෝට like එකක් දාන්න. ඉතින් ඔයා තාමත් මම subscribe කරලා නැත්නම් දැන් වීඩියෝ වල තියෙන subscribe කියන බටන් එක touch කරලා ඊට එහා පැත්තේ තියෙන notification bell icon එකත් all දාලා අපි family එකට එකතු වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරියරන ඉතින් මම මේ විදිහට Facebook app එක ඕපන් කරගන්නවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක ගොඩක් කට්ටිය දන්නවත් ඇති, ඒ වගේම තමයි දන්නේ නැති අයත් ඇති. ඉතින් මේ වීඩියෝ එක මම අරන් ආවෙත් දන්නේ නැති යාළුවන්ට. ඉතින් ඒක නිසා මේ දන්න කට්ටිය කියන්නවා ඉතින් අපි දන්නවා කියලා. ඉතින් නොදන්න අයට තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. හරි. ඉතින් ඔයා මේ විදිහට Facebook profile එකට එන්න. ඉතින් Facebook profile එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එන්නේ මේ විදිහට වගේ profile එක. ඉතින් මේ තියෙන මගේ profile එක. ඉතින් Facebook ඉන්නේ යාළුවෝ කට්ටිය හැමෝම request එකක් දාන්න රනිදු කේෂර කියලා search කරලා Facebook එකේ. ඉතින් මේ තියෙනවා මගේ profile එක. හරි. ඊට පස්සේ මෙතන මේ ඔයාලට පේනවා ඇති නමට එහා පැත්තේ මේ add to story කියලා තියෙන්නේ. එතනටත් එහා පැත්තේ තිත් තුනක් තියෙනවා. edit profile කියන එහා පැත්තේ එන්නේ තිත් තුන touch කරන්න. ඒක touch කරාට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් lock profile කියලා තියෙනවා. මෙන්න මේක touch කරගන්න. මේක touch කරාට පස්සේ මේ පල්ලෙහා තියෙන lock your profile කියන එක දෙන්න. ඊට පස්සේ මේ විදිහට ටිකක් වෙලා යනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට you lock your profile ඕකේ කරගන්න. ඊට පස්සේ ඔයාගේ Facebook profile එක මේ විදිහට lock වෙලා දිනවා. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් අපි view as දීලා බලමු. එතකොට ඔයගොල්ලන්ට පේනවා සාමාන්‍යයෙන් අපේ Facebook account එකට කවුරු හරි ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ friend කෙනෙක් නොවන කෙනෙක්. හරිද? අපේ Facebook account එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. Facebook profile එක lock කරලා කියලා මෙතනින් පෙන්නනවා. එච්චරයි. කිසිම post එකක්වත් photo එකක්වත් අඩුම තරමේ profile photo එකක්වත් බලන්න පුළුවන් හැකියාවක් නැහැ. මේ විදිහට Facebook account එක lock කරාට පස්සේ. ඔයාට ආයෙත් මේ Facebook account එක unlock කරගන්න ඕන. يعني මේ profile එක lock කරපු එක unlock කරගන්න ඕන. ඔයාට ගන්න තියෙන ආයෙ පාර මේ තිත්තුනට touch කරලා මෙතන unlock profile කියන එක දෙන්න. ඒක දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ unlock කියන එක දීලා unlock your profile කියන එක දෙන්න. ඊට පස්සේ මේ Facebook profile එක ආයි unlock වෙනවා. ඉතින් දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි lock කරගත්ත profile එක මේ විදිහට unlock වෙලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි යාළුවනේ සරලවම Facebook account එකේ profile එක lock කරගන්නේ. හරි යාළුවනේ, ඉතින් අද වීඩියෝ එක අපි කතා කරේ ඔයාගේ Facebook account එක ලේසියෙන්ම profile එක lock කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාගේ Facebook profile එක lock කරගත්තට පස්සේ ඔයාගේ Facebook account එක ගොඩක් ආරක්ෂිතව ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. එහෙනම් වීඩියෝ වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාන්න. ඉතින් තවත් යාළුවන්ට මම වීඩියෝ share කරන්න ඒ වගේ වීඩියෝ ගැන අදහස් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. ඉතින් ඔයා තාමත් මම subscribe කරලා නැත්නම් දැන් වීඩියෝ වල තියෙන subscribe කියන බටන් එක touch කරලා ඊට එහා පැත්තෙන් තියෙන notification bell icon එකත් all දාලා අපේ family එකට එකතු වෙන්න කියලා යාළුවන්ට ආරාධනා කරනවා. එහෙනම් අපි තවත් මේ වගේ වැදගත් තාක්ෂණ වීඩියෝ එකක් හමු වෙමු. ඉතින් මේ වගේ ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන තාක්ෂණ වීඩියෝස් හැමදාමත් මිස්ටර් කේෂර් YouTube channel එකෙන් දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට තියෙන්නේ subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ වගේ ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝස් ඉස්සරහටත් බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකක් හමු වෙමු. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.